When you're lying down, when you stand, when you talk, when you do anything, it must be mindful. ඔබ කනකොට, බොනකොට, නිදනකොට, යම් වැඩක් කරනකොට, කියවනකොට මේ සතිය පිහිටුවා ගත යුතුමයි. And the practice of mindfulness is all about this breath. මේ සතිය කියලා කියන්නේ අපේ හුස්ම සම්බන්ධව කරන වැඩක්. This is the basic way for us to practice to bring our monkey mind back to this present moment here and now. ඒක ඊටාම පහසු මඟක් අපේ මේ මනස නැමැති අපේ වඳුරා නැවත ඔහු අපකින් ඈත් කරවන්නට. Now I want you to do this. Take your left hand, put over your heart. Take your right hand, put on top of your left hand. ඔබගේ අත මේ වෙලාවේදී එකතු කරගෙන දකුණු අතත් වම් අතත් එකතු කරගෙන බලාපොරොත්තු වෙන්න මේ ටෙක්නික් එක ඉගෙන ගන්න. Like this. Left hand over your heart. Heart. This is the heart. Left hand over the heart. Right hand on top of the left hand. සමාවෙන්න එක පවත්වා ගන්නට ඕනේ. ඔබගේ වම් අත හදවතේ තබාගෙන දකුණු අත ඒ අතට උඩින් තබා ගන්න. Show me. Do it. Yes. සියලු දෙනාම කරන්නේ ප්‍රායෝගික පුහුණුව. Now I want a complete silence. Close your eyes. දැන් නිශ්ශබ්ද වන්න ඔබගේ දැස් පියාගන්න. සියලු දෙනාම දැස් පියාගන්න. Feel each and every heartbeat. ඔබගේ හදවතේ ස්පන්දනය ඔබට දැනෙනවා දැන්. Keep feeling your heartbeat. ඔබට දැනෙනවා ඔබගේ හදවතේ කෙසේ ගැහෙන හැටි. හෘද ස්පන්දනය ඔබට දැනෙනවා. Did you see that inner child is beaten? ඔබට දැනෙනවාද ඔබගේ හදවත ගැහෙන හැටි? Which is your heart. ඒක තමයි ඔබගේ හදවත. Can you feel it? Yes? How was it? කොහොමද මේ හදවත දැනෙන හැටි? කොහොමද විස්තර කරන්නේ? Will you be able to focus on that heartbeat the whole time? ඔබ හැමදාම හැම මොහොතේම ඔබගේ හෘද ස්පන්දනය පිළිබඳ අවධානය යොමු කරනවා නම් Yes? No? කරලා තියනවාද? එහෙම හෘද ස්පන්දනය ඔබට දැනෙලා තියනවාද? You see, this is the point. We are too busy doing everything else, but never pay attention to our heartbeat. Never pay attention to our breath. ඒකෙන් අදහස් කරන්නේ අපි කාර්ය බහුලයි උදේ ඉඳලා රාත්‍රිය වෙනකම්. නමුත් කිසිදාක ඔබ අමතලා නැහැ ඔබේ හදවත. ඔබ කවදාවත් දැනෙලා නැහැ ඔබට ඔබේ හදවතේ ස්පන්දනය පිළිබඳව. We are the poorest people in this world. If we cannot see our breath, if we cannot feel our heartbeat, අපි බොහෝම දුප්පත් දරුවෝ වෙනවා මේ ලෝකයේ ජීවත් වෙන අපිට දැනෙලා නැත්නම් අපගේ හුස්මය පිළිබඳව ඒ වගේම අපේ හදවත ගැහිම පිළිබඳව. because all these are our life. ඒ හැම දෙයක්ම අපේ ජීවිතයට සම්බන්ධයි. Without this, we will die. එහෙම නැත්නම් අපි මැරෙනවා. So we have to understand, we have to see our breath going in and out, passing through this nostril, and we have to feel our heartbeat rising and falling, rising and falling. අනිවාර්යයෙන්ම අපේ හෘද ස්පන්දනය අපි අවබෝධ කරගත යුතුමයි.
ඒ දැනෙන හඬ අපි හොඳට අවබෝධ කරගත යුතුමයි. අපේ හුස්ම ඉහළට පහළට යන හැටි අපි හොඳින් අවබෝධ කරගත යුතුමයි. ඒ දැනීම ඔබට අත්‍යවශ්‍ය කාරණයක් ඔබේ ජීවිතයේදී. That is the way to practice mindfulness. මෙන්න මේකයි සරලම ක්‍රමය සම්මා සතිය පිහිටුවා ගන්න හැටි. So when you close your eye, when you sit down or stand or walk, when you focus on your breathing in and out, all you need to do is put the awareness, add that awareness to each and every breath going in and out naturally. ඔබ S2 පියාගෙන ඔබ යමක් කරන විට නැත්නම් භාවනා කරන විට ඔබට දැනෙනවා ඒ හෘද ස්පන්දන සහ හුස්ම ඉහළ පහළ යන හැටි. In, out, and then thought pop up. ඔබේ හෘද ස්පන්දන ඇතුළට ගැනීම පිටතට ගැනීම මෙන්න මේ ක්‍රියාවලියේදී ඔබට හොඳට අවබෝධ කරගන්න පුළුවන් ඔබේ හුස්ම පිළිබඳව. Thought popping up is the nature of this mind. We cannot stop that. ඒ සම්බන්ධව දැනෙන හඬ අපිට කවදාවත් නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. For that reason, we are not trying to eliminate all kind of thoughts, but we just observe that thought, acknowledge that thought. මේ ක්‍රියාවලියේදී ඔබට දැනෙන සියලුම අදහස් සිතුවිලි හැම දෙයක්ම අවබෝධ කරගන්න ක්‍රමයක් නැහැ. නමුත් යම් තරමකින් ඔබට එන යන දැනෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. The basic way is when you see thought popping up, all you need to do is just observe that thought without any reaction and acknowledge that thought by saying silently, thought, thought, thought. ඔබ මොනම හේතුවක් නිසාවත් ඒ සිතුවිලි පිළිබඳ විමර්ශනයකට යන්නට එපා. ඔබට දැනුණා නම් සිතුවිල්ලක් ආවා කියලා ඒ සිතුවිල්ලක් යන හැඟීම පමණක් ඇති කරගන්න ඒ හොඳට ඕන ඇති. Then come back to your breathing again. In, out, in, out. If you hear any noise, ඊට පස්සේ නැවත වතාවක් ඔබගේ හුස්ම ඉහළට පහළට ගැනීමට ඉන්න. එතකොට නැවත වතාවක් ඔබගේ සතිය නැත්නම් සිහිය හුස්ම පිළිබඳව අවධානය කරන්න පුළුවන්. any type of noise, it doesn't matter. All you need to do is just acknowledge of that noise by saying silently, sound, 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 come back to your breathing. යම් ශබ්දයක් ඔබට ඇහෙනවා නම් ඒ පිළිබඳවත් ඔබ ගැඹුරින් නොසිතා ඒ ශබ්දයක් යන ආකාරයෙන් ඔබ ශබ්දය ගැන පමණක් සිහි කරන්න. And then you breathe in, breathe out. Breathe in, breathe out. If you feel anything happen with this physical body, any kind of pain, numb, any type of feeling, ඔබ මෙහෙම හුස්ම ගන්නකොට තව තවත් ඔබට යම් යම් දැනීම් ඇති වෙනවා. සමහරක් වෙලාවට ඔබගේ හිරිවැටීම් වාගේ දේවල්. don't get mad. All you need to do is just observe that feelings as pain or numb, and then acknowledge that as feeling, feeling, feeling. Say that 3 times silently. ඔබ බය වෙන්නට එපා. ඒ වගේ අවස්ථාවන් වලදී බොහොම සරලව සිතන්න ඒ දැනීමක් කියලා. And then come back to your breathing again. This is all you need to do every single day. ආයෙත් ඔබ හුස්ම පිළිබඳව අවධානය යොමු කරන්න. ඉහළට ගැනීම, පහළට ගැනීම. මේක තමයි දවසේ ප්‍රායෝගික පුහුණුව. The very basic way for us to practice mindfulness, to bring our mind back to this present moment here and now. මේක තමයි එකම ක්‍රමය දවසකදී කරන්නට පුළුවන්. ඔබගෙන් බැහැරට යන සිහිය නැවත වතාවක් ඔබ මේ මොහොත දක්වා පවත්වා ගැනීම. And then every day, ඊට පස්සේ හැමදාම at night time before you go to sleep, ඔබ නිදන්නට යන්නට පෙර don't use your phone 1 hour before go to sleep. ඒක කරන්නට එපා. ඔබ නිදන්නට පැයකට පෙර. Why are you laughing? Are you the one who using the phone? Yes? Okay. මොකද්ද කරන්න එපා වෙන්නේ? එපා කියන්නේ ඔබ පාවිච්චි කරනවා නේද ඔබේ දුරකථනය.
either phone, movie, television, news, nothing 1 hour before bed. ඔබ නිදන්නට පැයකට පෙර මොනම හේතුවක් නිසාවත් දුරකථනය, ඒ වගේම සිනමා නැරඹීම, රූප වාහිනිය වලින් වළක්වන්න. Now go to sleep, and then tomorrow when you wake up in the morning, දැන් නිදා ගන්න හොඳට. ඊට පස්සේ පහුවදා ලස්සනට නැගිටින්න. you have to know this, you have to understand and remember this, okay? Every morning when you wake up, your mind is still fresh and pure after a long night of rest. මේ විදිහට කළාම මුළු රාත්‍රිය පුරාවටම ඔබට ලැබෙන නිශ්ශබ්දතාවය නිසා පහුවදා උදේ ඔබට ලස්සන ලෝකයක්, ලස්සන සිතුවිලි, ලස්සන ජීවිතයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. If you don't give your mind a job to do, it will pick up all kind of thoughts. ඔබ මොනම හේතුවක් නිසාත් ඔබේ රාජකාරිය යම් ක්‍රියාවලින් නවත්තන්නට එපා. නමුත් ඔබගේ සිතුවිලි හෘද ස්පන්දනය පිළිබඳව අවධානය යොමු කරන්න. Either bad, sad, unhappy, or anything that is not wholesome. ඔබ යම් ආකාරයකින් unhappiness, ඒ වගේ දුක, පීඩාව, ආතතිය කියන දේවල් ඉතා හොඳ දේවල් නොවේ. And then your whole day will be just full of thoughts. ඔබ යම් හේකින් දවස පුරාවටම නරක සිතුවිලි ඇති කරගත්තොත් then you don't have a peaceful day. ඒක ඔබගේ සාමකාමී දවසක් නොවේ. No happiness at all. ඔබට මොනම හේතුවක් නිසාවත් ප්‍රීතියක් ගෙන දෙන්නේ නැහැ. So before your mind goes there, all you need to do is get a piece of paper and a pen out. ඔව්. ඒ වගේ වෙලාවල් වලට ඔබ පුහුණු කරන්න මෙන්න මේ දේ. යන්න කොලයක් ගන්න. Write down the statement. Today is going to be my peaceful day. ලියන්නේ අද මගේ සාමී දවසයි. Write that message down on that piece of paper, even though you already memorize it, but keep writing it down every morning. ඔබගේ සිහියේ පවතින තාක් ඒ ලියන්න සිහියේ තබා ගන්න, කියවන්න පහුවදා එළි වෙනකම්. After you writing that down, read it over and over with your eyes. ඔබ ඇස් දෙක අරගෙන ඔබ ලියාගත්ත ඒ වාක්‍ය කියවන්න හොඳින්. And then read it out loud with your mouth. ඒක කියවන්න ඔබගේ මුවින්. Read it out loud, say, today is going to be my peaceful day. කියවන්න ඔබ අද මගේ සාමී දවසයි. If you can do that, ඔබට කරන්න පුළුවන් වුණොත් every morning that message will save you from unhappiness, from suffering. ඒ පණිවිඩය ඔබ දවස පුරාවටම සාමය පවත්වා ගැනීම සඳහා දුක නැති කර ගැනීම සඳහා හේතුවක් වඩපත් වෙනවා. Because whenever you feel unhappy, whenever you want to say something or you do something that is not mindful, that is unwholesome, ඒ ඔබ යම් හේකින් නරකක් වැරද්දක් කරනවා නම් ඒ සිටිවිලි ඔබට හැමදාම නරකක් සිදු කරනවාමයි. that habit of writing that statement down will remind you. මේ විදිහට වාක්‍ය ලියලා කියවනකොට ඔබට ඔබගේ සතිය ඔබට පිටුවා ගන්නට පුළුවන්. It reminds you, oh, I just wrote that down this morning. Today is going to be my peaceful day, so I shouldn't react that way. I shouldn't say that way. I shouldn't think that way. යම් හේකින් ඔබට නරක දෙයක් ඇති වුණොත්, ක්‍රෝධය, වෛරය වගේ දෙයක් ඇති වුණොත්, වහාම සිහියට ගන්න මම උදේ ලියාගත්තා, උදේ මා ලිව්වා මගේ සාමේ දවසයි අද. Then you are free from enemies. Then you are be at peace. ඒයින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ තුලට එන සතුරන් ඉවත් කරගන්නට. ඒ වගේම ඔබ තුලට එන සාමේ විරහිත බව නැති කරගන්නට. That is the Buddha teachings. Tell us how to live peaceful life in many different ways, and that is the ways that I want to share with you. That's how I also practice.
මෙන්න මේකයි බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය. හැබැයි ඒ පණිවිඩය එන්නේ වෙනත් ක්‍රම තුලින්. මම පුහුණු කරන්නේ මගේ ජීවිතයේදී මම මේ බෙදා හරින්නේ ලෝකේ පුරා අන්න මේ මගේ ක්‍රමවේදයයි. So I wish you all always be well, be happy, and be peaceful. මම ප්‍රාර්ථනා කරනවා මේ සන්ධ්‍යාවේදී ඔබ සියලු දෙනාටම සතුට සාමය පිරි ජීවිතයක් ඇති වේවා කියලා. And take that message into action starting from now. ලබා ගන්න මේ පණිවිඩය ඔබගේ හදට අද ඉඳලා සමදාම සාමය පවත්වා ගැනීම සඳහා. Time is not waiting for us. We have to take advantage of it. කාලය අපි එනකම් බලන් ඉන්නේ නැහැ. කාලය හැම වෙලාවෙම වෙනස් වීම වලට පරිවර්තන වෙනවා. Thank you so much. Namo Buddhaya. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.